අයිබෝන් පුතේ අපි අද බලමු මුදුස්තර පටකය ගැන. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට වීඩියෝ එක like කරන්න සහ වීඩියෝ එක share කරන්න යාළුවන්ටත් බලන්න. දැන් පුතේ අපි බලමු මුදුස්තර පටකය ගැන. එතකොට පුතේ මුදුස්තර පටකයේ මේ සෛල ගත්තොත් පුතේ මේවා සජීවී සෛල. බලන්න එක තමයි පුතේ සජීවී සෛල වලින් තමයි මේ පටකය ඇතිලා තියෙන්නේ. සජීවී සෛල. ඊළඟ කාරණාව තමයි පුතේ මේක සෛලය හැඩය ගත්තොත් මේක ගෝලාකාර සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. ගෝලාකාර සෛල. එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් පුතේ සම විස්කම්භික සෛල කියලා. ගෝලාකාර එහෙම නැත්නම් සම විස්කම්භික සෛල. සම විස්කම්භික සෛල වලින් තමයි මුදුස්තර පටකය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේකේ සෛල බිත්තිය ගත්තොත් තුනී සෛල බිත්තියක් තමයි තියෙන්නේ. තුනී සෛල බිත්තියක් තියෙනවා. තුනී සෛල බිත්තියක් ඇත. තුනී සෛල බිත්තියක් ඇත. හරි. එතකොට මේ සෛල බිත්තිය හැදලා තියෙන පුතේ සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් වලින් හැදුණු සෛල බිත්තියක් තියෙනවා. ඊළඟට පුතේ මේකේ අන්තර්සෛලීය අවකාශ තියෙනවා. අන්තර්සෛලීය අවකාශ තියෙනවා. අන්තර්සෛලීය අවකාශ ඇත. අන්තර්සෛලීය අවකාශ ඇත. හරි. ඔන්න දැන් ඊට පස්සේ අපි ඇතුළ බැලුවොත් සෛලය ඇතුලේ මේක පුතේ මධ්‍ය විශාල රික්තක තියෙනවා. මධ්‍ය විශාල රික්තක ඇත. රික්තකයක් ඇත. මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. ඒකෙන් ඉන්න පුතේ මේකේ න්‍යෂ්ටිය මොකද වෙන්නේ? පර්යන්තයට තල්ලු වෙලා තමයි තියෙන්නේ. න්‍යෂ්ටිය පර්යන්තේ පිටයි. න්‍යෂ්ටිය සෛලේ පර්යන්තේ තමයි පිටන්නේ. පර්යන්තේ පිටයි. පර්යන්තේ පිටයි. හරි. ඊළඟට අපි බලමු මේ මුදුස්තර පටකයේ තියෙන තැන් මොනවද කියලා. පිටන ස්ථාන මොනවද කියලා. ඒකට එකක් තමයි කඳේ ශාක කඳේ වාහිකය හා මජ්ජාව. වාහිකය හා මජ්ජාව. ඊළඟට මුලේ. මුලේ වාහිකය සහ මජ්ජාව. මුලේ වාහිකය හා මජ්ජාව. ඊළඟට පුතේ තව පත්‍රවල තියෙනවා. පත්‍රවල. ඊට පස්සේ පුතේ බීජවල තියෙනවා. බීජවල. ඒ වගේම තමයි පුතේ පළවල අර මාංශල කොටස් වලක් තියෙන්නේ මුදුස්තර පටකයේ තියෙන. පළවල මාංශල කොටස් වල. මාංශල කොටස් වල. හරි. ඔන්න පීඩන ස්ථානත් අපි බැලුවා පුතේ. ඊට පස්සේ බලමු මුදුස්තර පටකයේ කාර්යයන් මොනවද කියලා. කාර්ය. එතකොට පුතේ එකක් තමයි මේකේ ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ. ඊළඟට පුතේ මේකේ සංචිත කාර්යයක් වෙනවා. සංචිත කිරීම. ඒතර සංචිත කිරීම දෙකයි පුතේ. එකක් තමයි ආහාර සංචිත කරනවා. ආහාර ඊට පස්සේ ජලය සංචිත කරනවා. ජලය සංචිත කිරීම. වගේම පුතේ මේකෙන් සන්ධාරණයකුත් වෙනවා. සන්ධාරක කෘත්‍යයකුත් වෙනවා. සන්ධාරණ කෘත්‍යයකුත් වෙනවා. හරි. එහෙනම් පුතේ අපි අද කතා කරේ මුදුස්තර පටකය ගැන. ආයි පාරක් වීඩියෝ එක බලන්න. ඒකෙන් පුතේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියන්න. අපි ලබන සතියේ ඊළඟ කොටසෙන් හමු වෙනවා. හැමෝටම ආයුබෝවන්.